පාරිසරික සක්්‍යතා අධ්‍යයනයක් කරගමු ජනාධිපතිතුමනි. සක්්‍යතා අධ්‍යයනයක් කරන්න ඕනේ. අපි සල්ලි දීලා තියෙන්නේ මේකට. දැන් මේක අර වනජීවික එකක් ටුවරිස ගවාරි මාර්ග එකක් RDK එකක් කියනකට වඩා මේ කණ්ඩායම එකතු වෙලා ප්‍රධාන ප්‍රශ්නේ තියෙන මෙහෙමනේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන අපි ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ඕනකම තියෙනවා මේ පාර පොදු ප්‍රවාහණයට දෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ පළවෙනි එක. හැබැයි අපි ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න යනකොට අපි බැඳිලා ඉන්න නඩු තීන්දුවකට. එහෙමනම් අපි මේ පාලම ගැන හිතන්න ඕන ඒ නඩු තීන්දුවට යටත්ව. ඒක ප්‍රතික්ෂේප කළ පාලම ගැන හිතන්න බෑ. ඒතර තමයි අපි බලන්න ඕන නම් ඔය දැන් තියෙන වනජීවි කලාපයේ සංචාරක හරේ ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රමාණයට පාලම කොච්චර අවශ්‍යද නේද? අනිත් පැත්තෙන් අනිත් අර පිසක්්‍යතා අධ්‍යයනය කරන එක. ඕක තමයි මට ඉතින් කරන්න තියෙන්නේ. සංචාරක කර්මාන්තය සඳහා ප්‍රමාණවත් වෙන පාලමක් යෝජනා කරන්න බැරිද ඔයගොල්ලෝ? අපිට වාහන ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහා පැත්තේ තියෙන සපාරි වාහන වලින් අනිවාර්යෙන් ආයුතු වෙන නිසා අපිට මේකට මේ උඩින් පාලමක් හත සාධනයක හොඳයි ඊට වඩා. මගින්ට පමණක්. ගරු ජනාධිපතිතුමනි යටි ඔතන ඔය කියන පාලම මේ දක්වා තිබුණා. මේ සැරේ ආපදාවෙන් තමයි ඒක ගලවගෙන ගිහිල්ලා ඔය යන්න බැරි වෙලා තියෙන්නේ. මේක සෆාරි ජීප් යන්න සහ විශේෂයෙන්ම අඳුනගත්ත එක තමයි විල්පත්තුව මේ වයඹ පළාතේ ආදායමක් ඉතාමත්ම අඩුවෙන් ගන්න මේ හරියට ඒක කළමනාකරණය වෙන්නේ නැති නිසා. පාලම අපි දානව නම් දාන්න ඕනකම තියෙන්නේ. ඒ පාලමේ විශාලත්වයයි ඒකට යන මුදල් ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරන්න ඕන. එහෙම නැතුව ජීප් කීපයක් යන්න අපි විශාල පාලමක් ඉදි කරනවද කියලා අපි හිතන්න ඕන. ඒක වෙනම හිතන්න. දැනට අපි කරන්න ඕනකම තියෙන දේ තමයි කැඩිලා තියෙන වැල් පාලම තියෙන එක හදන්න. ඒතර මගින්ට යන්න පුළුවන්. හරි ආය අවුරුද්දෙන් අවුරුද්ද මේ ගම් වතුරෙන් මේ ගහගෙන යන පාලමක් හදලා වැඩක් නැහෙනේ. ඒතර තමයි හරිද? ඒ නිසා ඒක බලන්න ඕන හරියට. නිකම්ම මේ හරි අපිට ජීප් යන්න පුළුවන් වයඹ කලාපේ සංචාර කර්මාන්තෙන් විල්පත්තුව වයඹ වුණාට පුත්තලමට ආදායම මදි. ඒ නිසා අපි ආදායම ගන්න ඕන ලොකු පාලමක් හදන්න ඕන වගේ කතා වැරදිනේ. අපි රටක් හැටියට හිතන්න ඕන. හරිද? දැන් එනවනේ පොඩි නිකන් සංචාර කර්මාන්තය අපිට එකම තැන තමයි විල්පත්තුව. ඒ නිසා විල්පත්තුවෙන් ඇතුල් වෙන්න ලොකු පාරක් ඕන. එහෙම හිතන්න එපා. හරි දැන් කරන්න ඕනකම තියෙන දේ තමයි ඔයගොල්ලෝ හරියට බලන්න. එතන ස්ථාවර ගම් වතුරට ඔරොත්තු දෙන පාලමක් හදන්න කොච්චර වීදමක් යනවද? ඒක අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ගෙනත් දෙනවද? නැතුව අපි වෙලා තියෙන දේ තමයි පාලම් බෝක්කු ඇරුණකොට ගොඩක් ඉදිකිරීම් විශාල ලෙස හදලා තියෙනවා. ඒව ඇති ප්‍රයෝජනෙකුත් නැහැ. අපි අවශ්‍ය වෙන ප්‍රතිඵල අපිට ගෙනත් දිලත් නැහැ. ඒ ඉදිකිරීම් වලින් මේ පුත්තලම් පැත්තේ ලොකු ගොඩ නැගිලි වහලවල් අරමනේ තන පොළවල් හදලා ඇති ප්‍රයෝජනයක් නැති. ඉතින් ওই වගේ ඉදිකිරීම් කරනවා නම් අත්‍යවශ්‍යම ලෙස බලන්න ඕන. හොඳ සක්්‍යතා අධ්‍යයනයක් කරන්න ඕන. කරලා තමයි ඉදිකිරීම් කරන්න ඕන. ඒ නිසා දැනට කරන්න තියෙන්නේ తాවකාලික පාලම හදන එකයි. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න. ඒක කවුද කරන්න ඕන? වනජීවී කෙනෙක්. తాවකාලික වැල් පාලමක් ගැන කිව්ව කවුද කරන්නේ ඒක? ඒක මේ වනජීවී කලවුවා පුළුවන්. මම අදත් කතා කරුවා. ඒතර වනජීවීකෙන් රිපෙයාර් කරන්න පුළුවන්. අපිට මේ නේවි එකෙන් හරි ඉංජිනේරුමේ අදාළ පුළුවන් නේ ඔබතුමාලා මෙයා ටිකක් දෙනවා නම් අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. හරි එහෙනම්